කාර්යය අපිට අරුවක් දාලා ගත්තා ඊපස්සේ ට්‍රාන්ස්ෆර් ප්‍රොසෙස් එකේ පළවෙනි ස්ථානයේ මෙතෙන්ට අපි ලෝඩ් වෙනින් ගෙනල්ලා මෙතෙන්දී එක ෆැසිලිටි එක තියෙනවා වෙන කිසිම ඒ වගේම මේ also කමිෂනින් කරගන්න ඕන ලීචේට් ටිකක් දාලා ඒක වෙන්නේ. ඒකට ඒකට අවශ්‍ය ලීචේට් ටික තමයි ටිකේ තේරුම් පුළුවන් තරම් වතුර අඩු. එතකොට ඒ කියන්නේ අර ඔය මේවා හදලා ඉවරක් නෑ. ඒක දාන්නේ ඒ කැලේ සද්දා විකුණ හදවගෙන දාපු ටිකක් තමයි මෙතන රියල් ලීකේජ් දාලා බලන්න ඕනේ ඒක හරියට වැදගත්. මේ අතරම හරපු මේ වලවල් වලට දාන්න ඕන කියලා තමයි තිබ්බේ රෙසිඩුවල් එක. ඒක තමයි ඉවෝල් වෙලා ආවිලා 2012 ඒක දන්නවනේ. ඒක දේශපාලන සන්දර්භය අපු පැහැදිලි දෙයක බලහත්කාරයෙන් ඒක එහෙම තීරණයක් ගත්තා. ඒක නිසා මේ විරෝධය අපි ඒවා දැනුවත් කරලා තියෙනවා. මේක සස්ටේනබිලිටි කියන මේක කරගන්න අවශ්‍ය නැහැ. මේ යම ඩැමේජ් වෙනවා. මේක එකක් වෙන්නේ නැහැ කියලා අපිට මේවා වෝටර් ටෙස්ට් කරන්න පුළුවන්. ඒකට නෑ අපිට ඒක තීරණය කරන්න බෑ. ඒකට එහෙම එකකට සුදුසුයි කියන්නේ. හරි අපි යම් බොහෝ දුරට මොකක් හරි උත්සාහයක් කරනවා නම් වෙන් කරන්න කතා කරන දේ අර තොරතුරු මත වෙන්න ඕනේ. අපිට ඉන්න වගේ අපිට නිකන් දෙනවා. මම චුට්ටක් මේ අවස්ථාවක් කරගන්න ඕනේ. ඇවිල්ලා යන්න බැරි නෑ. බලාගාරයෙන්වත් එහෙමයි. දැන් පිළිකාරෝගේ වර්ධනවත් එයිස දෙන්නේ ගම්මන පහක් තුලෙන් තමයි එන්නේ. මේක තමයි මේ ෆොටෝ එක. මට මේ වෙලාවේ දෙන්න පුළුවන්. මගේ දැන් ඔක්කොම මෙල්ලලා තියෙන හේතු කොම්පෝසිෂන් විශාල ප්‍රමාණයක් මෙතෙන්දි තිබුණා. ඒකට ලොකු ගුණාවක් තියෙන කියලා තීරණය වුණොත් නැත්නම් ඒක අවුරුද්දෙන් අවුරුද්ද පස්සේ ටොන් එකක් අරන් ගියාට පස්සේ ඒ අවස්ථාව ගන්න පුළුවන්. මම හිතනවා ඒක ආයෙ මුලින් ඉඳලා හදන්න ඕනේ. අනිත් එක එතන ඉඳලා ගම්මානෙට මීටර් 300ක් 400ක් යනකොට ලීචට් ඒක කලෙක්ට් කරන ටැංක් එකත් හරියට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්න තමයි මට දැනගන්න ලැබුණේ. ඒක හරි මට හරියට පැත්තේ විශේෂයෙන් අරුවාකාරුවේ ඒ ව්‍යාපෘතිය පිළිබඳ නිරීක්ෂණයක් කළා ඇත්ත තත්ත්වය මොකද්ද කියන එක හඳුනා ගන්න. ස්තුතිවන්ත වෙනවා අපේ අරමතුමයි ප්‍රතිනිධින ගැන. අපි කනගාටු වෙනවා උත්තරමට මධ්‍යම රජයෙන් හැමදේම මන්ත්‍රීතුමන්ලා ප්‍රදේශීය මන්ත්‍රීතුමන්ලාට අග්‍රාමාත්‍යතුමියත් එක්ක විශේෂ සාකච්ඡාවක් කරන්න ඕනේ. එළියට එන්න බෑ. ආයෙ රිටර්න් ඇවිල්ලා තමයි අන්දාප්‍රේට ගිහිල්ලා උතුරේ යන්න ඕනේ කියලා තියෙන හින්දා බොහෝ අය පුත්තලම ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් කරගන්න කැමති නැහැ. එහෙනම් ප්‍රොපෝසල් එකක් තියෙනවා වෙන කොහොමද කල්පිට ඉඳලා හොඳයි ඊට පස්සේ එන්නේනවා ආයෙ මේ වෙන්ඩර් නෑ ක්ලේ ලේයර් එකක්. කියන්නේ ආයෙ නමුත් මේ මිලදී නොගන්න හේතුව තමයි අපි පෞද්ගලික ආයෝජක වෙන්න තිබුණා. නමුත් විවිධ හේතුන් මත මේක ව්‍යාපෘතිය පමා වුණා. ඒකට බලපෑම ගොඩක් වට කොවිඩ් ප්‍රසංගතය මිලදී ගන්න හැදී. ඒ වෙනකන් අපිට අවශ්‍ය නැති වැගන් ප්‍රමාණය කිසි මිලදී ගන්න කියලා. ඒතර අපිට ඒක නිසා තමයි මිලදී ගැනීම කරන්න බැරි. එකතු කරගෙන අපි බලමු මේකට ගණන් කරලා කිව්ව විදිහටම මේක හරියටම විද්‍යාත්මකව සිද්ධ වෙන්න ඕන. ඉතිහාසයේ වෙච්ච කතන්දර ගොඩක් තියෙනවා. සහ පුත්තලම් වලට ඒක විශේෂයෙන්ම බලපෑම් පවත් අපි හොඳින් දන්නවා. ඉතින් හරි ඉතින් ඒ නිසා මේක සංවේදී මාතෘකාවක්. මෙතන තව ඒක ගැන නොසලකා අපි මොනවද තීරණ ගන්න නැහැ කියන එකක් තියෙනවා. හැබැයි රටට කුණු ප්‍රශ්නකුත් තියෙනවා. හරි. ඉතින් ඒකට විසඳුමක් අපි හොයන්න ඕනේ. ඒක බහැර කරලා අපිට යන්න බෑ. සහ අපිට හිතන්න බෑනේ කොළඹ තියෙන ප්‍රශ්නයක් විතරක් කියලා. හරි ඕගොල්ලෝ දැන් කතා කරා බලන්න ටුවරිසම් හරහා පුත්තලම දියුණු වෙන්න ඕනේ. ඒ දියුණුවත් සමග වේස්ට් මැනේජ්මන්ට් උත් එනවා අනිවාර්යයෙන්. right?
ඒකටත් ප්ලෑන් එකක් හැදෙන්න වෙනවනේ නේ. ඉතින් ඒ නිසා අපිට මේක කාලයක් තිස්සේ හැම පැත්තෙම සංවර්ධනයත් එක්ක එන අතුරුඵලයක් මේක. අපි කැමති වුණත් නැති වුණත් ඒක සස්ටේනබල් වෙන්න ඕනේ. හරි. විසඳුමක් ඕනේ. ඒ නිසා ඒක අපි සියලුම පැති දිහා බලලා හරියට තොරතුරු අරගෙන විද්‍යාත්මකව තීන්දුව ගන්න. මේක දේශපාලන තීන්දුව නෙමෙයි. හරි. මේක දේශපාලනයේ මත ගන්න කාගේවත් පුද්ගලික න්‍යාය පත්‍රයක් හෝ කාවවත් මොකක්වත් බේරන්න හෝ කාටවත් කොමිස් ගන්න මත ඒව මත කරන තීරණයක් නෙවෙයි. වේස්ට් මැනේජ්මන්ට් කියන ඉෂුව එක තියෙනවා. ඒකට විසඳුමක් ඕනේ. ඒ විසඳුමට අවශ්‍ය විද්‍යාත්මකම තීන්දුව අපි ගන්න වෙනවා. right? ඒතෙන්දී කොම්ප්‍රොමයිසස් හැමෝටම කරන්න බෑ. හැබැයි මෙතන මුලින් ඉඳන් ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා අත කරා වගේ කියන්නේ සෙග්‍රිගේෂන් ඉඳන්ම හදන්න කැලක් තියෙනවා. චේන් එකම හරියට හදන්න නැතුව මැදකින් විතරක් ප්‍රශ්නේ අපිට මැදට විතරක් ප්‍රශ්න විසඳන්න බෑ. right? ඒකකොට ඒකේ අගකුත් තියෙනවා මුලකුත් තියෙනවා. මේ ඔක්කොම කනෙක්ට් වෙන්න ඕනේ. ඉතින් මේවා සියල්ලම ගැන සලකලා තමයි අපිට ඉදිරියට තීරණයක් ගන්න වෙන්නේ. හැබැයි solid waste management වැඩක් ලංකාවට පුත්තලමුත් නෙවෙයි ලංකාවට අවශ්‍යයි. ඒක ගැන අපිට හැම පැත්තකින්ම හිතන්න වෙනවා.